අවුරුද්දක් විතර තිස්සේ බලන් ඉඳි වෙලා The Boys season 5 එහෙම නැත්නම් ෆිනාල් එක ෆයිනලි ආවා. ඉතින් කාලේ ගියත් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මේගොල්ලෝ පටන් ගත්ත එපිසෝඩ්ස් එකම දුන්නායි ලස්සනට නියමෙටම. දරුණුම සීන් එක ඉතින් මේකේ ඩිස්කස්ටිං සුපර් පවර් සෙට් එකකුත් අපිට අඳුර ගන්න හම්බුණා මේකෙත් අලුත් සෙට් එකක් මේ ෆස්ට් එපිසෝඩ් එකෙන්ම බ්‍රෝ ඩෑම්. ඉතින් මේ එපිසෝඩ් එක පුරා සිද්ධ වෙච්ච එක ක්‍රේසි ට්විස්ට් අනම්ම නම් ඒ වගේම හිඩන් සිද්ධි එක. ඒ වගේම මේජර් කැරක්ටර් ඩෙත්ස්. ඔයගොල්ලෝ දන්නවා මම කාගෙන්ද කියන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම කතන්දර ඔක්කොම සෙට් එක මේකෙන් අද අපි කතා කරන්නයි යන්නේ. ඉතින් කලින් සීසන් එක ඉවරනකොට ඔයගොල්ලන්ට මතක ඇති මේ කට්ටියව අල්ලගෙන ගිය සීන් එකක් ඕනේ. ඉතින් සීසන් 5 එක පටන් ගන්නකොට දැන් මේගොල්ලෝ ෆියුජිටිව්ස් ලා වෙලා. බුචර් කිමිකෝ ස්ටාර්ලයිට් දුවන ගමන් ඉන්නේ. ඒ වගේම MM ෆ්‍රෙන්චි හිවි මේ තුන් දෙනා ඉන්නවා ප්‍රිසන් කැම්ප් එක. ඒතර හෝම්ලෑන්ඩ් එක සයිඩ් එකෙන් අපිට ඉතින් පරණ කට්ටියම ඉන්නවා The Deep, Sister Sage and Black Noir. මේ කට්ටිය තමයි ඉතින් කලින් ඉඳන් මෙයත් එක්ක හිටියේ. ඒ වගේම අපේ හෝම්ලෑන්ඩ් ගවර්න්මන්ට් එකට US ගවර්න්මන්ට් එකට විරුද්ධව කූ එකක් ගෙනහිලා දැන් මෙයා තමයි එක්තරා විදිහට ඩිෆැක්ටෝ ප්‍රෙසිඩන්ට් කෙනෙක් වගේ ඉන්නේ. ඇත්තම් ප්‍රෙසිඩන්ට් නෙමෙයි but he is the president in a way. ඉතින් සීසන් 4 එකේ සිද්ධ වුණා වික්ටෝරියා නිව්මන්ගේ මරරිච්ච සීන් එක බුචර් ඇවිල්ලි වෙලා යා මේ මරපු සීන් එක. ඉතින් මේකෙදි මේගොල්ලෝ කරේ මේ සිස්ටර් සේජ් එයා ප්ලෑන් එකක් ගැහුවා මේ වික්ටෝරියා මැරිච්ච සීන් එකට අපේ මේ ප්‍රෙසිඩන්ට් ඉලෙක්ට් රොබර්ට් සිංගර් මෙයා තමා මේක කරේ කියලා ඉවරලා එයා පොඩි මැච් එකක් ගහලා ඉවරලා ඒ මනුස්සයාව එතනින් අයින් කළා දැම්මා. ඉතින් යාව මෙහෙම අයින් කළා දැම්මට පස්සේ former speaker of the house ස්ටීවන් කැල්හූන් කියන වෙන්න මේ ඩයල් එක තමා දැන් මේ USA වල ප්‍රෙසිඩන්ට් වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම මේකේ වයිස් ප්‍රෙසිඩන්ට් කවුද? අපේ මිස් ඇෂ්ලි. ඉතින් මේම සීන් එකක් තියෙනවානේ මේ බොයිස් සීරීස් එක ගත්තොත් මේකේ එක්තරා විදිහට මේ තියෙන නිකන් අර වයිබ් එක වගේ මේකෙන් ඒගොල්ලෝ පොර්ට්‍රේ කරන්න හදන්නේ මේ එක්තරා විදිහට මේ USA වල යන සීන් නම. ඔයගොල්ලන්ට මතක ඇති කලින් සීසන්ස් වල ගත්තොත් එහෙම තිබ්බා මේ අර සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් මේක එක ඉන්ෆ්ලුවන්ස්ලාගේ තියෙන එක මේ පව එක ඒගොල්ලොන්ගේ එක දේවල් අර ඒ වගේ දේවල් ටිකක් මේ ෂෝ එකෙන් පොර්ට්‍රේ කරා වැඩි. ගොඩක් ඒගොල්ලෝ නිකන් අර හිඩන් මේකක් වගේ යන්නේ ඒ සීන් එකමයි. ඉතින් මේ සීසන් එකේ මට හිතුණා මේකේ ගොඩක්ම පොර්ට්‍රේ කරලා තියෙන්නේ එක්තරා විශේෂ කැරක්ටර් එකක් කියලා. මොකද ප්‍රධාන වශයෙන්ම කිව්වොත් එහෙම මේ වෙලාවේ USA වල තියෙන ප්‍රශ්නය වෙලි වෙලා අපේ මිස්ටර් ඩොනි ට්‍රම්ප්නේ. ඉතින් මට හිතුණා එක්තරා විදිහට මේකේ මේ හෝම්ලෑන්ඩ් මේ කරන එක්තරා දේවල් එයා ඇසිරන විදිහ එහෙම නම්මනා මේ සෙට් එක ගොඩක්ම ක්ලෝස්ලි පොර්ට්‍රේ කරලා තියෙන මේ අපේ මිස්ටර් ඩොනීව කියලා. ඒ කියන්නේ මේ සීසන් එක ගොඩක් පෙන්නන නිකන් අර අන්වර්ති නිකන් අර පව එක ලැබෙන්න ඕනේ නැති මිනිස්සු එහෙම නැත්නම් පිස්සෙක්ට මන්ද මානසිකයට පව එක හම්බුනාන් පස්සේ මේ වගේ රටක මොකද්ද වෙන්නේ කියන එක ටිකක් මේගොල්ලෝ පොර්ට්‍රේ කරනවා. ඉතින් හෝම්ලෑන්ඩ්ත් මෙතන තනිකරම නිකන් මාෂල් ලෝ එක එහෙම නැත්නම් මේ අර පොලිස් නීති දාලා ඉවරලා එක්තරා ෆුල්ම කන්ට්‍රෝල්ඩ් කන්ට්‍රි එකක් තමයි රන් කරන්නේ. ඒ වගේ මේ සීසන් එකේ අලුත් සුපර් හීරෝස්ලා කීප දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. උදාහරණයක් විදිහට ෆීලයින්, ජෙස්ට්‍රීක්, ඒ වගේම මේ some weird ass fucking superheroes. මේගොල්ලෝ ඇවිල්ලා මේ වෝට් එකේ ටීනේජ් කික්ස් කියන ගෲප් එකේ කට්ටිය. මේගොල්ලෝ ඉතින් හෝම්ලෑන්ඩ් එකේ පොලිස් ෆෝස් එක වගේ තමයි ඇක්ට් කරන්නේ මේ ස්ටාර්ලයිට්ස්ලව අල්ලන්න. ඉතින් මේ මූවි එකේ එක්තරා සෑහෙන රෙෆරන්සස් අනම්මනම් සෙට් එකක් ගොඩාක් තියෙනවා. ඉතින් මේක එක්තරා ගත්තොත් එහෙම බලන්න දැන් ඇෂ්ලි ෆුල් කෙලින්ම ප්‍රොෆෙසර් ක්විරල් මෝඩ් එකට ගිහිල්ලා තින්නේ. and මෙයා එතකොට මෙයාගේ පිටිපස්සේ තියෙන ඔළුව මෙයාට පුළුවන් එක එක්කෙනාගේ මයින්ඩ් එක රීඩ් කරන්න. එතකොට එයාට තමයි මේ ඔළුව පිටිපස්සේ ඔළුවට තමයි තියෙන ඔක්කොම මේ සුපර් පවර් එක. ඒ වගේම එයා එතකොට රහසේ මේ ඇෂ්ලිට අනම්මන එක දේවල් ඇඩ්වයිසර්ස් එහෙම දෙනවා. එයාට කතා කරනවා. and මේ සීසන් එකේ තර ඩිස්කස්ටිං ජරා අප්‍රසන්න සුපර් පවර්ස් අනම්මනන් දිනා. ඉතින් මේක දැක්කහම පස්සේ නම් මට සංසාරෙත් එක එපා වුණා. ඉතින් just fucking nasty. and ජීවිතේට මම හිතුවේ නෑ මට මවුන්ටන් පෝන් බලන්න හම්බ වෙයි කියලා. but ඒකත් ඉතින් දකින්න හම්බුණා ෆස්ට් ටයිම්. ඉතින් එහෙම කොහොනත් කමන්නේ අන්තිමේදී මේ සීසන් එකේ අපිට මේ දැනට ආපු එපිසෝඩ් එකෙන් තියෙන හොඳම රිඩෙම්පෂන් ස්ටෝරි එක දෙනවා. ඒ තමයි ඒ ට්‍රේන්. ඉතින් ඒ ට්‍රේන්ගේ මේ ස්පීඩ්ස් සීන් එක ගත්තොත් මේ ඕන කෙනෙක්ට මතක් වෙන්න ඕනේ මෙන්න මේ දෙක. මේක තනිකරම X-Men එකේ ක්වික්සිල්වර් වගේම නිකන් අර DCU එකේ ෆ්ලෑෂ් ගේ සීන් එක වගේ උදුවන විදිහ අර කැත දිවිල්ල. ඉතින් ඒ වගේ මෙතනදිත් මෙන්න මේ සීන් එක ඉන්ක්ලූඩ් කරපු එක මම හිතනවා පට්ටම ඉන්ටරෙස්ටිං වැඩක්. අර කලින් එකේදී අර හැම හිවිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මැරුවා වගේ මේ වගේම ගර්ල් කෙනෙක් මෙතනදී මෙයා මේ බ්‍රේක් එකක් ගහන්න ගිහිලි වෙලා වේරෙන සීන් එක. මෙදා පාර මිනිස්සයා ආයේ වෙලා ගෑනු කෙනා ගෑන් කස්සෙන් යන්නේ නැතුව එයාව බේරුවා. අන්තිමේදී එක්තරා විදිහකට ගත්තොත් මේ නිසාම තමයි එකම මැරුණෙත්. and මැරෙන සීන් එක ගත්තාත් ඉතින් අර කොළොන්ට තේරෙනවා මතක ඇතිනේ කලින් කට්ටියට මොකද අර ප්‍රීවියස් සීසන්ස් වලදී හැමෝම හෝම්ලෑන්ඩ්ට බයයි. ඒ වගේම තමයි ඒ ට්‍රේන් උත් පට්ට බයෙන් හිටියේ හැමෝම බය වගේම. හැබැයි ඉතින් තවදුරටත් එයා බය සීන් යනවා. ඉතින් එයා මේ කියන කතන්දර සෙට් එකක් ටිකක් එන වදින සීන් එකකින් කිව්වා It's just an empty fucking suit. Take away these powers. And what are you, huh? ඉතින් honestly මේ සීන් එක ගත්තාම පස්සෙත් මට මතක් වුණේ මේ ඇවෙන්ජර්ස් එකේ සීන් එක. ඉතින් Big man in a suit of armor.
Take that off. What are you? තමයිට හෝම්ලෑන්ඩ් අතිවා මෙම කතාවක් මොක්කරයක් කියන්න Genius billionaire playboy philanthropist. ඇනේ වගේ මතවත් ඩම්ෂන් ස්ටෝරි ගත්තින අපේ මේ එම්ගේ සින්න එක එම් ගෙයි මේ අපේ මිස්ට ලවසෝසේගේ සින්න ඉති මේ දෙන්නගෙත් පොඩි කලෑශ් එකත්තින දැම් පරණ සීසන් කීපයකින් දම්ම ඉතින් ඒ ස්ටෝරිකේ කලෑශ්ක මෙතනින් ඉවරලායන මොකද මේ පිසෝඩ් එකෙති මුන් දෙන්නගෙක් මෑරනවා මදස් මිල් කිල් ලවසෝසේජ් with his dick Yeah, man, there's a sentence I never thought I'd say in 100 years. ඒකම තමයි ප්‍රධානම දේ තමයි හෝම්ලෑන්ඩ් එකේ තියෙන ඉන්සිකියුරිටීස් අනම්මනම් ගොඩක් ලොකුවට මේ සීසන් එකේ පෝට්‍රේ කරලා තිනවා. එයා තාමත් අර කලින් වගේම හැම එක්කනට වඩා සුපීරියර්. එයා තමයි ලොක්ක, එයා තමයි වැඩ සීන් එකේ තමයි ඉතින් මේ සීසන් එකේ තින්නේ. ඒ වගේම මොකක් හරි පොඩි හරි දෙයක් එයාගේ එයා නරක දෙයක් කරනවා කියලා මිනිස්සුන්ට දැනෙනවා වගේ ගියොත් එයා මිනිහට චේන් එක පනිනවා. ඒවගේ මෙතන්දි මේ සෝල්ජ බෝයාවට පස්සේ යාම මෑන්නටනෑ කිල්ලද අරඩාල්ලක මෙයාගෙන් කිරිවිදුරුවක් ඕොන්ද කියලාන එතකොට මෙයා පට්ට ලැජ්ජන සීන ගත්තක බලම්ස අර්තේරනවා කොච්චර මෙයාර තාමත් අර සෝල්ජ බෝයිගේ අර ලව් එක රෙස්පෙක්ට් එක ඒවගේම යා කොච්චර නීඩි කැරක්ටක් විදිර මේ අර අනිත්තාගේ පරුවල්ල කොච්චර බලාපොරත්තු වෙනවාද කියලා දීළඟ සෙකන්ඩ පිසෝඩ් එක අපිට ගොඩක්ම යන්න මේ වෛරස්සේ කතන්දර ඉතින් ආපවසර අපිට ඇවිලින්නවා ඩොක්ට සමීර්ෂා මෙයා ඉතින් ස්ටෑන් එඩ්ගාගේ දකුණු අතවගේ හිට මනුසේ වගේම වික්ටෝරයා නිවමන්ගේ ලව ඉන්දම් බුචා මෙතැන්දි මේ ඩොක්ට සමීට මෙයාට බොරුවන්න කියලති ඇත්තරම මේ වික්ටෝරයා මැරුවේ බුචන එවුණට බුච එහමනේ හෝම්ලෑන්ඩ මේ කරාකරතම කියන්න ඉතින් බැලොත්තේ මොකට බලන්න මෙතනදිත් බුචාර්ටයක් හෝම්ලෑන්ඩටයක් සමානයිනේ දමකොද හෝම්ලෑන්ඩ් සාමාන්‍යෙන් ඉඩසන් කිව ෆක් බේසිකල යාට අවශදයා ඕ නිදිර බොරගෙන එක එක්කන මෙනුපිලේට් කරන ඉතින් මෙතනදිත් බුච දැන් කරන්න එක්තරා විදිට ඒවගේම දෙයක්න ඉති දැ මට මේ සින්නක මෙහම සින්න එක තුන දවකොල බලන්න මේකේ මේ බොරුව සීනක කොයිලේ හරි මේ එලියට පනී කියලා මට හිතනාමකද එක්තරා හිවී ගත්තොත්ම හිවී දැන් එච්චර බුචව ට්‍රස් කරන්න අර සින්න එක හින්දා ඉතින් ඒදනක පොඩි එතන පොඩි මේක ගුත්තියනවා ඉතින් මට හිතන මේ මොක්කරි සින්න එකින් මේ ඇත්ත මේ වික්ටෝරයාට විච්ච සින්න එක එලිට පනී කිරවෙල්ලා මට හිතෙනවා ඒක මොක්කර මේ බුචට මොක්කර අවුලක් යන සින්නයකුත් වේ විදෝගලත් කලි සීසන් එකේදී මෙයා වෛරස්සක ඩෙවලප් කරන සීනක තිබ්බයි ඉතින් මෙයා එකදී ආපෝසරක් මේ බුච එක්ක ඇවිල්ලා ඉන්නවා ඉතින් මෙතනදී පොඩි එක සීන් සෙට් එකක් කරලා ඉවරලා කොහොම හරි මේකල ටෙස්ට් කරනවා මේක සෝල්ජර් බෝයි ජෙට් ස්ට්‍රීක් ඒ වගේම රොක් හාඩ් මේ තුන් දෙනා ඉන්න තැනදී මේ වෛරස් එක රිලීස් කරලා අන්තිමේදී මේ දෙන්න මැරෙනවා ජෙට් ස්ට්‍රීක් and රොක් හාඩ් කියන දෙන්න හැබැයි එපිසෝඩ් එක ඉවරනකොටම ආපහු සැරයක් මේ සෝල්ජර් බෝයි මෙතනින් නැගිටිනවා පෙන්නවා ඒ කියන්නේ මේකෙන් එයාට එෆෙක්ට් එකක් ඇවිල්ලා නැහැ වගේ ඒවගේ අපේ බෝයිස් සෙට් එක දැනගන්නවා දැන් මේ වෛරස් එකෙන් මිනිස්සුන්ට කිසිම අවුලක් වෙන්නේ නැහැ කියන එක. ඒක ඉතින් ඒගොල්ලොන්ගේ ලොකු අචීව්මන්ට් එකක්. කොහොම හරි ඉතින් සූප්ස්ලා මරන්න පුළුවන්. හැබැයි තියෙන විදිහ අනුව ලොකු සූප්ස්ලාව මේජ කට්ටිය මරන්න බැරි සීන් එකක් තියෙනවා. ඉතින් මේක ගැනත් එක්තරා තියරි සෙට් එකක්ම තියෙනවා. මේ ඇත්තටම මේ අපේ මේ හෝම්ලෑන්ඩ් මේ දැන් ඉන්න මොඩර්න් සුපර් හීරෝස්ලට ගහලා තියෙන සේම් සුපර් හීරෝ සීරම් එකම නෙවෙයි මේ සෝල්ජර් බෝයි එහෙම ගහලා තියෙන්නේ. සෝල්ජර් බෝයි එහෙම අර කලින් හිටපු කට්ටිය නේ අර නාසි වෝට් එකේ හිටපු කට්ටිය. ස්ටෝම් ෆ්‍රන්ට් එක එහෙම. එතකොට මේගොල්ලොන්ට ගහලා තියෙන මේ V ඒ කියන්නේ කම්පවුන්ඩ් V සීරම් එක දැන් ඉන්න කට්ටියට වඩා ගොඩක් වෙනස්. ඒවක් ගොඩක් පවර්ෆුල්. ඒකේ තියෙනවා එක්තරා විදිහට මේ ඉමෝටැලිටි සීන් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඉතින් ඒකත් රීසන් එකක් වෙන්න පුළුවන් මෙතන මේ සෝල්ජර් බෝයි මැරෙන්නේ නැදෙන. ඉතින් මම හිතනවා මේ සීසන් එකේ ඉතුරු එපිසෝඩ්ස් කීපය ඇතුළත මේ හෝම්ලෑන්ඩ් මේක පොඩ්ඩක් පස්සේ යන සීන් එකක් වගේ වෙන්න ඉඩ තියෙනවා කියලා. මොකද ඒ වගේම දැන් හෝම්ලෑන්ඩ් කියන්නේ සෝල්ජර් බෝයිගේ ළමයෙක් නිසා සමහරට හෝම්ලෑන්ඩ්ටත් මේ පවර් එකෙන් ටිකක් තියනවා වෙන්නත් පුළුවන්. අපි බලමු මේක කොයි විදිහට මේගොල්ලෝ කරකවයිද කියලා. ඒ වගේම කොච්චර බේරලා හිටියත් සමහරට අපිට මේ සෝල්ජර් බෝයිගේ මොන හරි සයිඩ් ඉෆෙක්ට්ස් අනම්මනා වගේ දේවලුත් මං හිතන්නේ බලා ගන්න පුළුවන් මේ සීරීස් එකේදී. වෛරස් එක එයා ඇතුළට ඉන්හෙල් කරාට පස්සේ වෙන දේවල්. අනික තමට මේක පොඩි ඉන්ට්‍රස්ටිං සීන් එකක් හිතුණා. දැන් මෙතන මේ ඩීප්ගේ සීන් එක. ඩීපුත් දැන් සෑහෙන කාලයක් තිස්සේ ෆස්ට් සීසන් එකේ ඉඳන්ම හෝම්ලෑන්ඩ්ත් එක්ක පට ලෝයල් ඉන්න. හැබැයි ලෝයල්ටි එක තියෙන තැන රෙස්පෙක්ට් එකක් නෙවෙයිනේ. ෆියර් out of fear. එතකොට බය හින්දා තමයි මෙයා මේ ලෝයල් පිටේ ඉන්නේ. ඉතින් දැන් මෙතනදී මේ ඩීප් ගේ මෙතන ඒ ට්‍රේන් ගේ තිබ්බ මේ කන්වර්සේෂන් එකත් මට හිතුණා පොඩ්ඩක් මේක ආයි ඉස්සරහ එපිසෝඩ් වෙනකොට මේ ඩීප් පොඩ්ඩක් මේගොල්ලොන්ට ස්ටාර්ලයිටර්ස්ලාට මේ අපේ බුචර්ලාගේ මේ බොයිස්ලා සෙට් එකට හෙල්ප් කරන්න ඇයිද කියලාත්. මොකද මට හිතනවා අර මේ එයාගින් අර බය සීන් එක ගැන මේ ඒ ට්‍රේන් එයාට කිව්ව කතාවත් එක්ක මිනිහා ඇත්තටම ඒ සීන් එක තේරුම් ගන්න ඉතිලා. මොකද ඇත්තම කිව්වොත් එහෙම හෝම්ලෑන්ඩ් එයාට රෙස්පෙක්ට් කරන්නේ නැහැ නේ. හෝම්ලෑන්ඩ් නිකන් මිනිහව ජෝක් එකක් විදිහට තියන් ඉන්නේ. එයාව ඩිස්රෙස්පෙක්ට් කර. සෝ ඒකින්ද මට හිතනවා මෙයා බ්‍රේක් වෙලා කොහොම හරි මේ බොයිස්ලාටම උදව් කරන්න ඒවිදෝ කියලාත්. ඉතින් එක්සැක්ට්ලි ඒ විදිහටම ඉතින් හෝම්ලෑන්ඩ්ත් එක්ක හෝම්ලෑන්ඩ්ට ලෝයල් එයා කියන දේ කරගෙන අර බල්ලා වගේ ඉන්නකම් එයත් එක්ක ඉන්න පුළුවන්. එහෙම නැත්තම් dead. Again, isn't that a little bit familiar?
තින් බුචාගෙත් අර ටෙම්ෆී එක ගැහුවට පස්සේ යාගෙත් සම්පූර්ණයම පර්සනල් ටික වෙනස් වෙලා අන්දින ඉතින් මේකෙදී අපිට දැන් බුචාගේ බලන්න පුළුවන් අලුත්ම වර්ෂන් එකක්. ඒ ට්‍රේන්ගේ කැරක්ටර් එක ඩෙවලොප් වෙනවා වගේම බුචාගේ කැරක්ටර් එක ඒකේ අනිත් පැත්තට යනවා වගේ සීන් එකක් තියෙන. දැන් බුචා මේ කිසිම දෙයක් ගැන ගණන් ගන්න. එයාට කිසිම දෙයක් අදාළ නැහැ හෝම්ලෑන්ඩ් මරණ එක ඇරෙන්න. කලින් සීසන්ස් වල මුල් සීසන්ස් වල මිනිහාගේ තිබ්බ ලයින් එකක්. මිනිහා හැමතිස්සෙම පොඩ්ඩක් තිබ්බ ඒ ලයින් එක ක්‍රොස් කරන්න නැති සීන් එකක්. දැන් එයාට ඒක අදාළ නැහැ. එයාට දැන් එක දෙයයි ඕනි. එයාගෙන එයාට වැඩකුත් නැහැ. මිනිස්සුන්ගේ සර්වයිවල් එක එයාට වැඩකුත් නැහැ. අනිත් සුපර් හීරෝස්ලා එයාට වැඩකුත් නැහැ. එයාට ඕනි එකම එක දෙයයි ඩෙඩ් හෝම්ලෑන්ඩ්. එච්චරයි. ඉතින් අර ඒකයි මම කියන්නේ ගොඩක් අර මේ සීසන් එකේ මේ බුචව පොර්ට්‍රේ කරලා තියෙන විදිහ එක්තරා විදිහට අපිට හෝම්ලෑන්ඩ් එක විදිහටමත් සමාන කරන්න පුළුවන්. මොකද හෝම්ලෑන්ඩ්ත් ඒ වගේනේ එයාට අවශ්‍ය දේ කරගන්න කැරෙන්න එයාට වෙන කිසිම කෙනෙක් ගැන කිසිම දෙයක් ගැන අදාළ නැහැ. එයාගොල්ලොන්ට ඕනේ ඒගොල්ලොන්ගේ ටාගට් එක, ඒගොල්ලොන්ගේ ගෝල් එක විතරයි. ඒ වගේම බුචාගේ පොඩි හරි හියුමැනිටි එකක්, මනුස්සකමක් කියලා අපිට බලන්න හම්බෙන මේ යාගේ බලු පැටියත් එක්ක ඉන්න සීන් එක විතරයි. මෙතන ඇරෙන්න එයාට වෙන කිසිම දෙයක් අදාළ නැහැ. කියන්නේ මේ බලු පැටියා එයා ඇරෙන්න වෙන කිසි දෙයක් ගැන යා කරන්න නැති සීන් එකක් දැන් තියෙන්නේ. and mother's milk මෙයා මේකේ ඇල්කොහොලික් කෙනෙක් වෙලා ඉන්නවා. දැන් මිනිහා බොනවා. ඉතින් හිතන්න පුළුවන් ඉතින් හරි යාගේ තිබ්බ අර ෆැමිලි සීන් එකනේ. පොරගේ ෆැමිලි එකක් දැන් නැහැ. ඒ ගැන මුකුත් පෙන්නුවෙත් නැහැ. ඉතින් ඒ හින්දා වෙන්න පුළුවන් එයාට ලයිෆ් එකේ විච දේවල් වෙන්න පුළුවන්. ඉතින් මිනිහා කොහමද දැන් ඇල්කොහොලික් කෙනෙක් වෙලා. හැබැයි ඉතින් ඒ වගේම තවත් සීන් එක තමයි මෙයාගේ අර ෆිසිකල් අපියරන්ස් එක. ඒ කියන්නේ මිනිහාගේ බාහිර ස්වරූපය ගත්තොත් එහෙම මිනිහා දැන් පට්ට කෙට්ටු වගේ ලයින් එකක් කරනට තේරෙන්නේ නැද්ද? ඉතින් අර බේබද්දෙක් විදිහට බොන සීන් එක දාපෙකේදී මිනිහාගේ දැන් අර කෙට්ටු එයාගේ ෆිසිකල් අපියරන්ස් එකත් එක්ක මේ කෙට්ටු සීන් එකත් තමයි පට්ට ක්වොලිටි. ඉතින් තවත් මේකේ තියෙන මේ මේජම සීන් එකක් තමයි මේ ස්ටාර්ලයිට්ගේ සීන් එකත්. ඒක එක්තර අර පොඩි නිකන් හින්ට් වගේ දෙන සීන් එකක් නේ මේකෙත් කරන්නේ. එයා කාත් එක්ක හරි මැසේජ් කරනවා. එයා කාත් එක්ක හරි chat එකකින් ඉන්න හැබැයි කවුද කියලා කියන්නේ නැහැ. ඉතින් මේක ගැනත් එක්තරා තියරි සෙට් එකක් තියෙනවා. සමහර කට්ටිය කියනවා මෙයා මේ බ්ලැක් නොආ එක්කත් කතා කරන්න. මොකද මේ මෙතනදී මේ ඩීප් මෙහෙම කතාවක් කියනවනේ. Where's Noir? He just disappears every afternoon. සමහරට එයා මොකක් හරි මේ ස්ටාර්ලයිට් එක මොකක් හරියක් කරනවද? but I don't know. දැන් මේකට වැඩි දැන් අර කලින් සීසන් වල හිටු බ්ලැක් නොආ ගන්න මුල්ම සීසන්ස් වල පොර සයිලන්ට් පොර එක්තරා මුතුම සීන් එකේ මෙයාට එක අමුතු ඌ සත්තුන් අනම්මනංග එක හැලුසිනේෂන්ස් අනම්මනම් පේනවා. ඒ තමයි කලින් බ්ලැක් නොආ. ඊට පස්සේ මොර මැරුණාට පස්සේ ඒකට වෙනකොට එකක් රීප්ලේස් කරා. ඌ එක දිගට කියනවා කන ඉවරයක් නැහැ. ඉතින් ඔරිජිනල් බ්ලැක් නොආ වගේ නෙවෙයි කලින් සීසන් 4 එකේ හිටපු ඩයල් එක. හැබැයි දැන් මේ සීසන් 5 එකේ අලුත්ම කැරක්ටර් එකක් වගේ වෙලින්නා පොර දැන් ආපහු ටිකක් අර මුල්ම ඔරිජිනල් බ්ලැක් නොආට ටිකක් සමානයි. මිනිහා කතා කරන්නෙත් නැහැ. මිනිහා සයිලන්ට්. ඒ වගේ මට හිතුණා සමහරට මේ ඇෂ්ලි වෙන්නත් පුළුවන්. මොකද එයා කලින් පාරකුත් අර පොඩ්ඩක් හෙල්ප් කරා නේද ඒ ට්‍රේන්ට එහෙම. ඒ හින්දා මෙයාම ආපහු සැරයක් ස්ටාර්ලයිට් උදව් කරනවා වෙන්නත් පුළුවන්. මොකද එයාත් කැමති නෑ ඇත්තටම මේ හෝම්ලෑන්ඩ් කරන දේවල් වලට. එයා ඉන්නෙත් හෝම්ලෑන්ඩ්ට තියෙන බය නිසා. එහෙම නැත්තම් ආයි තව මේජර් කැරක්ටර් එකක් විදිහට ඉන්න ඉතින් මේව් ක්වීන් මේව්. එයා තමයි ඉතින් පොඩ්ඩක් ස්ටාර්ලයිට් එකේ හිටියේ. සමහරට එයා මොකක් හරි සීක්‍රට් ප්ලෑන් එකක් ගහනවා වෙන්නත් පුළුවන්. ඉතින් මොකා වුණත් කමන්නේ. සමහරට මේ අත් එක්ක නිකන් මේ රැන්ඩම් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මං හිතන්නේ මේ කවුරු හරි මේ ෆයිට් එකේ මේ හෝම්ලෑන්ඩ්ට විරුද්ධව යන මේ වෝ එකේ සීන් එක බැටල් එකේ සීන් එකේ ටිකක් මේජර් සපෝට් කෙනෙක් වෙන්න ඕනි මෙයාට මේ මැසේජ් කරන්නේ. එයා ඒක අනිත් කට්ටියට වැඩි කියන්නෙත් නැත්තේ මොකක් හරි එතන සීක්‍රට් එකක් තියෙන නිසා. ඉතින් ෆයිනලි ගත්තොත් එමේ ඉතින් ෆස්ට් එපිසෝඩ්ස් දෙක නම් ඉතින් මට නම් කියන්න තියෙන්නේ සුපිරිටම දුන්නා. අර කාලයක් ඉදිරිය වෙලා අර කෙලින්ම කේෝස් එකෙම පටන් ගත්තානේ. ආයෙ නිකන් හුරතල් වෙවි ඉන්න දෙයක් නැහැ. කෙලින්ම නිකන් බූම් එකපාරම පටන් ගත්තා සීන් එකට එන්ට වෙලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එක එනවා මට මතක විදිහට අපිට අවුරුද්ද ඉවරිච්ච ගමන්ම 15 වෙනිදා. ඉතින් මේකේ මට හිතෙනවා පට්ටම සීන් ගොඩක් ආයි නිකන් ෆිනාලේ එකේ ඉඳලා කොහොමද ඉන්ටරෙස්ටිං විදිහට ඒකල ඉවරත් කරයි. ඒ වගේම අපේ සැමි ඇන් කැස්ටියල් තාම ආවෙත් නැහැ. දෙන්නත් ඉස්සර එපිසෝඩ්ස් වලින් ඉක්මනට වෙයි කියලා හිතනවා. මොකද අපේ සුපර්නැචුරල් ගෑන් එක ආපහු සැරයක් බලන්න පට්ට ආසයි. ඉතින් ඒ වගේ මේ අලුත් එපිසෝඩ්ස් එක එන විදිහට මමත් ඉක්මනටම ඒකේ වීඩියෝස් ටික අපි කතා කරගෙන යන්. එහෙනම් කට්ටිය අවුරුදු කාලෙම චිල් එකේ ඉන්න අපි අවුරුද්දෙන් පස්සෙම හම්බ වෙමු.